ඔයාගේ මැහුම් කාමරෙත් මෙන්න මේ වගේ කෑලි කපලා අයින් කරලා දාන රෙදි කෑලි පෙට්ටියක් තියෙන්න පුළුවන්. රෙදි කෑලි විසි කරන්න එපා. වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයා ලස්සන බෑග් එකක් මහන්න අද ඉගෙන ගන්න. බලමු කොහොමද කරන්න කියලා. ඔයා කරන්න ඕනේ මේ රෙදි කෑලි ටික අරගෙන මෙන්න මේ විදිහට පටි ආකාරයට මෙන්න මේ වගේ කට් කරගන්න ඕනේ. එක එක කලර්ස් වලින් මැච් වෙන විදිහට ලස්සනට තියලා මෙන්න මේ වගේ පටි ටික සකස් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් කැම්බ්‍රෙල්ලා මැටීරියල් එකෙන් රෙදි කොටසක් කට් කරගන්න ඔයාට අවශ්‍ය කරන බෑග් එකේ ප්‍රමාණයට. ඊට පස්සේ මේ රෙදි පටි ටික මේ කැම්බ්‍රෙල්ලා මැටීරියල් එකට ඇටච් වෙන්න සලස්ව ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් වෙළඳ පොලින් ගත්ත මෙන්න මේ වගේ ප්ලාස්ටික් හැන්ඩල් එකක් අරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට කට් එකක් දාලා හදාගත්ත බෑග් එකේ කෙලවට හැන්ඩල් එක ඇටච් කරලා මෙන්න මේ විදිහට ලස්සන බෑග් එකක් හදාගන්න. බෑග් එකේ කට මහ ගන්න ඔයාට මෙන්න මේ වගේ රෙදි කොටසක් පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම නොකරන්නත් පුළුවන්. හැබැයි මෙහෙම පාවිච්චි කරොත් ඔයාට මේක කව එකක් විදිහට හදාගන්න පුළුවන් බෑග් එකේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේකට අවශ්‍ය කරන ලයිනින් එක මෙන්න මේ විදිහට හදාගන්න. මේ විදිහට හදාගෙන ඔයාට පුළුවන් ඇතුල් කරලා කට මහලා මෙන්න මේ විදිහට ලස්සනට මේ බෑග් එක ෆිනිෂ් කරගන්න. බෑග් එකේ කවර් එකේ මෙන්න මේ විදිහට නූලක් දාලා හරියට මේක ඇඩ්ජස්ට් කරලා හරියටම බෑග් එකේ කට වහ ගන්න සලස්ව ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් බලමු වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට ෂෙයා කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න